හරි ගොඩ කාලෙකින් channel එකට වීඩියෝ එකක් දාන්නත් බැරුව නිසා මම තීරණය කරා මේ කෙටි ප්‍රශ්න 500ක්. ඒ කියන්නේ මේ දැන් ඔලෙල් ලියන නංගිල මල්ලට මේ බුද්ධ ධර්මයේ කෙටි ප්‍රශ්න 500ක් ඔයාලට ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් දියත් කරන්න. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක. එතකොට මේකේ කෙටි ප්‍රශ්න 50ක් සාකච්ඡා කරනවා. මේ වගේ වීඩියෝස් 10කින් අපි 500ම සාකච්ඡා කරලා ඉවර කරනවා. හරි. එතකොට මේ පළවෙනි වීඩියෝනේ. එතකොට මම ඉදිරියට ඊතර වීඩියෝස් ටික ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලනකොට මේ වීඩියෝ එක දාලා ගොඩක් කල් ගිහිල්ලා නම් මම අනිත් වීඩියෝස් ටිකක් දාලා ඇති පොඩ්ඩක් channel එකට ගිහලා check කරලා බලන්න. හරි. සුබ දවසක් වේවා නම් මනම් ඕනේ එහෙනම් අපි කෙලින්ම වැඩේට යමු. හරි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. රහසක් පවු නොකොට මෙම කවිය ඇතුළත් ග්‍රන්ථය වන්නේ කියලා තමයි අහන්නේ. ඔයාලා දන්නවා ඇති මේ රහසක් පවු නොකොට කෙලෙසර යනු දුරකොට කියලා කවියක් තියෙනවා. ඒක ඇතුළත් ග්‍රන්ථය තමයි අහන්නේ. හරි මම ඔයාලට මේ උත්තරේ තීරණය කරගන්නත් මේ තප්පර පහක වගේ පොඩි වෙලාවක් දෙන්න. හරි අපි බලමු පිළිතුර. බුදු ගුණ අලංකාරය. බුදු ගුණ අලංකාරය තමයි රහසක් පවු නොකොට යන කවිය ඇතුළත් වෙන්නේ. හරි අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. බෞද්ධයෙකු වීමේ මුල් පියවර වන්නේ කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. තෙරුවන් සරණ යාමයි. තෙරුවන් සරණ යාම තමයි බෞද්ධයෙකු වීමේ මුල් පියවර වන්නේ. හරි අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. භික්ෂුන් වහන්සේලා හට සමාජයට බරක් නොවනසේ ජීවත් යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කිරීමට යොදාගත් උපමාව කුමක්ද? හරි අපි පිළිතුර බලමු. මේ බඹරා මල නොතලා රොන් ගන්නාසේ. ඔයාලට මතකද අර භික්ෂූන්ට මේ ගියන්ගේ සිව්පස්සේ ගන්න ඕනේ විදිය බුදුරජාණන් වහන්සේ මේ උපමාව භාවිතයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. හරි අපි යන් ඊගා ප්‍රශ්නෙට. ගැබිනි මාතාවන්ට විශේෂ කොට දේශනා කරවා ගනු ලබන පිරිත වන්නේ කියලා තමයි අහන්නේ. හරි අපි බලමු උත්තරේ මොකක්ද කියලා. අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිත තමයි ගැබිනි මාතාවන්ට දේශනා කරන්නේ. හරි අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට. අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන් වහන්සේ කී වසරක් දුෂ්කර ක්‍රියා කළේද? බුදුරජාණන් වහන්සේ කී වසරක් දුෂ්කර ක්‍රියා කළාද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. 6 වසරක්. ඔව් බුදුරජාණන් වහන්සේ 6 වසරක දුෂ්කර ක්‍රියා ජීවිතය කියලානේ අපි කියන්නේ. හරි එතකොට පිළිතුර වෙන්නේ 6 වසරක් කියන එක. හරි අපි බලමු ඊගා ප්‍රශ්න. මහාමායා දේවිය කළුරිය කලේ සිද්ධාර්ථ කුමාරගේ ඉපදීමෙන් කොපමණ කාලයකට පසුවද? හරි මේ අපි බලමු පිළිතුර. 7 දිනකින්. ඔව් ඔයාලා දන්නා ඇති මේ මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරයාගේ අම්මව මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙලා සතියකින් තමයි මේ ගිල්ල තියෙන්නේ. හරි එතකොට පිළිතුර වෙන්නේ 7 දිනකින් කියන එක. හරි අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට. භික්ෂු පරපුර ආරම්භ වූයේ කියලා තමයි අහන්නේ. මේකෙන් අහන්නේ මොකක්ද දන්නවද? මේ භික්ෂු පරපුර ආරම්භ වුණේ කවුරු මහාන වෙලාද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. හරි අපි බලමු පිළිතුර. පස්වක තවුසන් මහාන වීමෙන් තමයි භික්ෂු පරපුර ආරම්භ වුණේ. මෙයාලගෙන ඉස්සෙල්ලාම මහාන වුණේ කොණ්ඩඤ්ඤ. ඔයාලා දන්නවාද කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහා නාම අස්සජ. ඒකටෙන් කොණ්ඩඤ්ඤ තමයි ඉස්සෙල්ලාම මහාන වුණේ. මේ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ නම් පස්වක තවුසන් මහාන වීමෙන් කියන එක. හරි. අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට.
සුද්ධෝදන රජුගේ එකම සීනය වූයේ තම පුතු කියලා තමයි ප්‍රශ්නය අහන්නේ. සුද්ධෝදන රජතුමාගේ සීනය වූයේ තම පුතු කවුරු වෙනවද දකින්නද? හරි අපි බලමු පිළිතුර. තම පුතු සක්විති රජු වෙනවා දැකීම තමයි සුද්ධෝදන රජුගේ එකම සීනය වුණේ. එතකොට සිදුහත් කුමාරගේ සීනය වුණේ බුදු වෙන්න, තාත්තගේ සීනය වුණේ සක්විති රජු වෙනවා දැකීම. එතකොට මේකත් සිදුහත් කුමාරයාට ආපු අභියෝගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි අපි යන 9 වෙනි ප්‍රශ්නෙට. සිල්වත් සමාගම පිටුවා උපසම්පදාව යාලි ආරම්භ කර බුදු දසුනේ චිරපැවැත්ම සඳහා විශාල සේවයක් කර ස්වාමින් වහන්සේ කවුද කියලා තමයි අහන්නේ. සිල්වත් සමාගම පිටුවපු උපසම්පදා ගෙනල්ලා තියෙනවා. බුදු දසුනේ චිරසිතිය සඳහා ක්‍රියා කළා තියෙනවා. මේ තුනම කළා තියෙන හාමුදුරුවෝ කවුද? වැලිවිට සරණංකර හිමි. වැලිවිට සරණංකර හිමි තමයි පිළිතුර වෙන්නේ. හරි අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට. රුවන්වැලි සෑය චෛත්‍යයේ වැඩ නිමවූ ලෙසට කොත් කැරැල්ල සුදු රෙදි වලින් ආවරණය කර දුටුගැමුණු රජුට මරණ මංචකයේදී පෙන්වීමට ක්‍රියා කළ රජු කවුද? ඔයාලා දන්නවා ඉතින් මේ දුටුගැමුණු රජුගේ මරණ මංචකයට පැමිණෙද්දී මේ රුවන්වැලි සෑය වැඩ නිම කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දුටුගැමුණු රජතුමාට මේ රුවන්වැලි සෑය වැඩ නිම කරලා වගේ පෙන්වන්න එක රජ කෙනෙක් විසින් මේ ඒකේ සුදු රෙදි වලින් ආවරණය කරලා මේ සකස් කරලා තියෙනවා. ඒතර කවුද රජතුමා කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. හරි අපි බලමු පිළිතුර. පිළිතුර තමයි සද්ධාතිස්ස රජු. සද්ධාතිස්ස රජතුමා තමයි මේ විදිහට ආවරණය කරලා වැඩ නිමවූ ලෙසට මේ දුටුගැමුණු රජතුමාට පෙන්වන්න ක්‍රියා කළා තියෙන්නේ. හරි අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මහරහතන් වහන්සේට පිදු අසිරිමත් උද්‍යාන සහිත විහාරය වන්නේ. ඔව් පිළිතුර තමයි මහා විහාරය. මහා විහාරය තමයි දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට මේ බෞද්ධ පුනර්ජීවන කටයුතු සඳහා පූජා කළා තියෙනවා. හරි අපි යන 12 වෙනි ප්‍රශ්නයට. දුටුගැමුණු රජු විසින් දිවයින පුරා ඉදිකර වෙහෙර විහාර සංඛ්‍යාව වන්නේ. දුටුගැමුණු රජතුමා ඉදිකර වෙහෙර විහාර සංඛ්‍යාව. හරි අපි බලමු පිළිතුර. 68කි. බුදුරුණේ දුටුගැමුණු රජතුමා විසින් වෙහෙර විහාර 68ක් ඉදි කළා තියෙනවා. හරි අපි යන 13 වෙනි ප්‍රශ්නෙට. පියපුතු ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස ගැමුණු කුමරු කාලයක් තිස්සේ පියාගෙන් ඈත්ව වාසය සඳහා තෝරාගත් ස්ථානය වන්නේ කියලා තමයි අහන්නේ. ඔයාලා දන්නේ නැති දුටුගැමුණු රජතුමා කාවන්තිස්ස රජතුමා අතර ඇති වූ මේ ගැටුමක් නින්දා දුටුගැමුණු රජතුමා මේ කාවන්තිස්ස රජතුමාගෙන් ඈත් වෙලා මේ ගොඩ කාලයක් වෙනත් ප්‍රදේශයක වාසය කරලා තියෙනවා. කොහෙද ප්‍රදේශය කියලා තමයි අහන්නේ ප්‍රශ්නේ. හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. කොත්මලේ ප්‍රදේශය. හරි. ඔයාලා මේක හොඳින් මතක තියාගන්න. MCQ එකකට වගේ අහන්න පුළුවන්. කොහෙද කොත්මලේ ප්‍රදේශය තමයි දුටුගැමුණු රජතුමා පියාගෙන් නැත්ත වාසය කරලා තියෙන්නේ. හරි. අපි යන 14 වෙනි ප්‍රශ්නෙට. එලාර රජුට පෙර මෙරට බලය අල්ලාගෙන සිටි ආක්‍රමණිකයන් දෙදෙනා කවුද කියලා තමයි අහන්නේ. එලාර රජුටත් පෙර කවුද? දෙන්නෙක් ඉඳලා තියෙනවා. හරි අපි බලමු පිළිතුර. පිළිතුර තමයි සේනහා ගුත්තිකය. හරි අපි යම් 15 වෙනි ප්‍රශ්නට.
වැලිවිට සරණංකර හිමි උපසම්පදාව ගෙන්වාගත් රට වන්නේ කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. පිළිතුර තමයි තායිලන්තය. හොඳට මතක තියාගන්න මේක වැලිවිට සරණංකර හිමි උපසම්පදාව ගෙනාවේ තායිලන්තයෙන්. හරි. හරි අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. වැලිවිට සරණංකර හිමිගේ ගිහි නම වන්නේ. හරි අපි බලමු පිළිතුර. ඔව් කුලතුංග පණ්ඩාර. කුලතුංග පණ්ඩාර තමයි වැලිවිට සරණංකර හිමිගේ ගිහි නම වෙන්නේ. හරි අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට. මහිච්ඡතාව යනුවෙන් ධර්මයේ හැඳින්වෙන්නේ කියලා තමයි අහන්නේ. මහිච්ඡතාව කියන්නේ මොකටද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔව් මේ මහිච්ඡතාව කියන්නේ අසීමිත ආශාවට. අසීමිත ආශාවට තමයි මහිච්ඡතාව කියලා කියන්නේ. හරිනේ. හරි අපි යන් 18 වෙනි ප්‍රශ්නෙට. සිදුවත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසු කළ ප්‍රථම උදාන වාක්‍ය. බුද්ධත්වයට පැමිණීමෙන් පසු සිදු කළ ප්‍රථම උදාන වාක්‍ය තමයි අහන්නේ. හරි ඔයාලා හිතලා ඇති අග්ගෝහමස්මි ලෝකස්ස කියලා තමයි උත්තරේ කියලා හිතලා ඇති. හැබැයි ඒක නෙමෙයි උත්තරේ. මෙතනට එන්න ඕනි. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනබ්බුණ. අන්න එක තමයි බුද්ධත්වයට පත්වීමෙන් පසුව මේ සිදු කළ ප්‍රථම උදාන වාක්‍ය වෙන්නේ. එතකොට අර මේ අග්ගෝහමස්මි ලෝකස්ස වෙන්නේ මේ ඉවදුන ගමන්නේ අර සත්‍යුම් පිපිලා එක ඇවිද ගිහලා එහෙම කියප එක තමයි අග්ගෝහමස්මි ලෝකස්ස වෙන්නේ. මේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිදු කළ එක තමයි මෙතන තියෙන්නේ. අනේක ಜಾති සංසාරං කියන්නේ. ඉතින් ඔයාලා මේ දෙක හොඳට වෙන වෙනම අඳුරගෙන මතක තියාගන්න. මේක පටලවලා මොකක් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි අපි යන් 19 වෙනි ප්‍රශ්නෙට. මම බුද්ධ නම් වෙමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාහටද? ඔයාලට මතක ඇති මේ අර මේ අංග ලක්ෂණ බලලා එයා ගැන කියන්න පුළුවන් හැකියාවක් තිබුණේ බමුණෙක් ඉඳලා තියෙනවා ඉස්සර. ඉතින් මේ බමුණ බුදුහාමුදුරන්ගේ අඩිසලකුණ දැකලා මේ බමුණාට තීරණය කරගන්න බැරිලා තියෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. මේ කාගේද මේ අඩිසලකුණ කියලා. ඉතින් මෙයා මේ අඩිසලකුණ මේ පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට අහලා තියෙනවා මේ ඔබ කවුද? මේ මිනිස්සෙක්ද බ්‍රහ්මයේද? ඊට පස්සේ අමනුස්සයෙක්ද කියලා. එතකොට තමයි මම බුද්ධ නම් වෙමි කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ඉතින් මේ කවුද මේ බමුණ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි අපි බලමු පිළිතුර. පිළිතුර තමයි ද්‍රෝණ බමුණ. හරි. ඉතින් ඔයාලට මේකෙන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකක් මේ අංග ලක්ෂණ බලලා ඒ චරිතය ගැන කියන්න පුළුවන් හැකියාවක් තිබ්බේ කාටද කියලා. එතකොට හොඳට මතක තියාගන්න ද්‍රෝණ බමුණට. හොඳ? ද්‍රෝණ බමුණ. හරි අපි යන් 20 වෙනි ප්‍රශ්නෙට. ඔන්න අපි පොඩ ප්‍රශ්න 20ටම ළඟ වෙලා තිනවා. හරි සුනීත සෝපාක වැනි අයට පිටවීම මගින් බුදුරජාණන් වහන්සේ තුලින් අනාවරණය වන ගුණය කුමක්ද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. අසරණ සරණ ගුණය. බුදුරජාණන් වහන්සේ තුල තිබූ අසරණ සරණ ගුණය තමයි මේ සුනීත සෝපාක වැනි අයට පිටවීම මගින් අපිට අනාවරණය වෙන්නේ. හරි අපි යන් 21 වෙනි ප්‍රශ්නෙට. සියලු කෙලෙසුන්ගෙන් දුර වූ හේින්ද රහසත් පව නොකළ හේින්ද සියලු බුදු පූජාවන් ලැබීමට සුදුසු වන හේින්ද බුදුරජාණන් වහන්සේ මොකක් කියලාද හඳුන්වන්නේ?
හරි අපි බලමු පිළිතුර. ඔව් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. මෙයා පොයින්ට් තුනයි තියෙන්නේ. ඔයාලා මෙහෙම මතක තියාගන්නකෝ. සියලු කෙලෙසුන්ගෙන් දුර වූ හේින්ද 1යි. රහසත් පවු නොකළ හේින්ද 2යි. සියලු පුද පූජාවන් ලැබීමට සුදුසු වන හේින්ද 3යි. මෙන්න මේ තුනමට කියන්නේ මේ තුනම තියෙන හින්දා කියන්නේ අරහන් කියලා තමයි කියන්නේ. අර කවිකුත් තියෙන්නේ මේ මොකද්ද රහසත් පවු නොකොට කෙලෙසරණ දුරුකොට නිසි වූයෙන් පුදට අරහා යන නම කිවිති මුනිදුට කියලා. හරි. අපි යන් 22 වන ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ විශේෂ පුද්ගලික හෝ පිරිසක් ආරම්භය වැඩමවීම හඳුන්වන්නේ. ඔයාලා දන්නේ නැති අර මේ පැසළු යම් කිසිෙන් කාටද පීඨ වෙන්න ඕනි කියලා බලලා එයා කරා එයාට පීඨ වෙන්න වැඩම කිරීම හඳුන්වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. මේ විශේෂ පුද්ගලික හෝ පිරිසක් ආරම්භයකුත් පීඨ වීමට හඳුන්වන්නේ නිබද්ධ චාරිකා කියලා. හරි. අපි යන් 23 වන ප්‍රශ්නට. බුදු බව පතන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය හැඳින්වෙන්නේ. හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් දසපාරමිතා කියලා තමයි හඳුන්වන්නේ. බුදු බව පතන බෝසත් කට්ටිය. ඒතකොට ඔයාලා හොඳින් මතක තියාගන්න මේ බුදු බව පතන බෝසත් උතුමන් විසින් පුරනු ලබන පිළිවෙත් තමයි දසපාරමිතා කියලා හඳුන්වන්නේ. හරි අපි ඊගාව ප්‍රශ්නෙට ආහාර අනුභවයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ලබාගත් රාජ්‍ය ඵලකයා වන්නේ කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. ඔව් කොසල් රජතුමා තමයි පිළිතුර වෙන්නේ. ඔය ගොඩක් වෙලාවට ඔය ආහාරයක් ගැන කිව්වොත් අනිවාර්යයෙන් මේ කොසල් රජතුමා ගෑවෙන්න පුළුවන්. ඔයාලා MCQ වගේ උත්තර දන්නේ නැත්නම් මේක මේ උපයෝගී කරගන්න පුළුවන්. මම කියන්නේ ඔක්කොටම කොසල් රජතුමා තමයි උත්තරේ එන්නේ කියලා. ඒනට ගොඩක් වෙලාවට ඔය ආහාර සම්බන්ධයෙන් දෙයක් තිබ්බොත් එතන කොසල් රජතුමා තමයි මේ උත්තරේ වෙන්නේ ගොඩක් වෙලාවට. හරි. අපි යන් 25 වෙනි ප්‍රශ්නට. බුදුරජාණන් වහන්සේ විසින් යමක් පිළිගැනීම සඳහා සලකා බැලිය යුතු කරුණු දේශනා කරන ලද සූත්‍රය වන්නේ. ඔව් යමක් පිළිගන්න නම් මේ දේවල් තියෙන්න ඕනි කියලා දේශනා කරලා තියෙන සූත්‍රයක්. මොකක්ද ඒ සූත්‍රය? හරි පිළිතුර තමයි කාලාම සූත්‍රය. ඔව් කාලාම සූත්‍රයෙන් තමයි යමක් පිළිගන්න අපි සලකා බලන්න ඕනේ කරුණු දේශනා කරලා තියෙන්නේ. අර ඔයාලට මතක ඇති මේ නුවණැත්තන් පසසයිද ගරහයිද? එතකොට පින්ද පවුද? මේ කිරීමෙන් වැඩක් වේද අවැඩක් වේද වගේ අන්න එහෙම කරුණු දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා සඳහන් වෙන්නේ කාලාම සූත්‍රයේ. හරි. අපි යන් 26 වෙනි ප්‍රශ්නෙට. චින්තාමය ප්‍රඥාව ලෙස හැඳින්වෙන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද මේ චින්තාමය ප්‍රඥාව කියන්නේ? හරි අපි බලමු මේ පිළිතුර මොකක්ද කියලා. සිතීමේ නුවණ දියුණු කර ගැනීමයි. ඔව් ඔයාලට මතක ඇති මේ ප්‍රඥාව දියුණු කර ගන්න කොටස් මේ විදි තුනක් තියෙනවා. මොනවාද? චින්තාමය ප්‍රඥා, සුතමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියන්නේ. ඒතර චින්තාමය ප්‍රඥාව කියන්නේ සිතීමේ නුවණ දියුණු කර ගැනීම. ඊට පස්සේ භාවනාමය ප්‍රඥාව කියන්නේ භාවනා කිරීමේ නුවණ දියුණු කර ගැනීම. අන්න ඒ වගේ තියෙනවා මේ ප්‍රඥාව දියුණු කරන කොටස් තුනක්. එතකොට මේ ප්‍රශ්න උත්තරේ වන්නේ නම් ඉතින් සිතීමේ නුවණ දියුණු කර ගැනීමයි. හරි අපි යන් 26 වෙනි ප්‍රශ්න. 26 වෙනි ප්‍රශ්නේ කියන්නේ භවපච්චාය ජාති. භවපච්චයා ජාති යන්නෙන් පැහැදිලි කරන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද මේ භවපච්චයා ජාති කියන්නේ?
හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් නැවත සත්‍යය නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම සිදුවීම තමයි භව පච්චයා ජාති කියලා හඳුන්වන්නේ. සත්‍යය නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම සිදුවීම. හරි. ඔයාලා මේක මතක තියාගන්න MC එකකට වගේ අහන්න පුළුවන්. භව පච්චයා ජාති. හරිනේ. අපි යන් 27 වෙනි ප්‍රශ්නෙට අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර. චතුරාර්ය සත්‍ය නොදැනීම හේතු කොටගෙන කුසල අකුසල රැස් කිරීම තමයි අවිජ්ජා පච්චය සංඛාරා කියන්නේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම හේතු කොටගෙන කුසල අකුසල රැස් කිරීම. හරි. මේ ප්‍රශ්නේම ඔයාලා මේක පාඩම් කරගන්න. ආයේ මේ පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකත් එක්ක මොහොම්ම නවත්තලා දන්න දේ කරනවත් තිබ්බොත් ඒක පාඩම් කරලා ආයි ඊගා ප්‍රශ්න යන්න. හරි. හරි අපි 28 වෙනි ප්‍රශ්නෙට තණ්හා මුල් කොටගෙන සමාජයේ කාලකෝලාහල ඇතිවන බව සඳහන් සූත්‍ර දේශනාවක් කුමක්ද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් මහා නිදාන සූත්‍රය තමයි මේ තණ්හා මුල් කොටගෙන සමාජයේ කාලකෝලාහල තියෙන බව දේශනා කරලා තියෙනවා. මහා නිදාන සූත්‍රය. හරි. හරි අපි යන් 29 වෙනි ප්‍රශ්නයක් නැද්ද ඔයද? හරි කමන්නේ අපි යන් 30 වෙනි ප්‍රශ්නෙට ආහාරයේ පමණ දැන අනුභව කිරීම මගින් යහපත් ප්‍රතිඵල ලැබෙන බව සඳහන් සූත්‍රයේ කුමක්ද? පමණ දැනගෙන ආහාරය ගත්තාම අපිට යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ තියෙන සූත්‍රය තමයි අහන්නේ. මොකද්ද සූත්‍රය? හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් බද්දාලි සූත්‍රය තමයි මේ පමණ දැනගෙන ආහාර අනුභව කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා සඳහන් වෙන්නේ. බද්දාලි සූත්‍රය. හරි. හරි අපි ඊගා ප්‍රශ්නෙට 31 පරපණ නැසීම සොරකම වැරදි කාමසේවන යන අකුසල් තුනෙන් වැළකී සිටීම ආරෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන්නේ මොකක් කියලාද? ඔයාලා මතක ඇති තුනක් තිබ්බා මේ සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා අන්නම ටිකක් තිබ්බනේ. මේ ටිකෙන් මොකක්කටද අයත් වෙන්නේ? හරි අපි බලමු සමා කම්මන්ත නිවැරදි ක්‍රියාවන්. සමා කම්මන්ත කියන්නේ නිවැරදි ක්‍රියාවන්. එතකොට මේ කයෙන් කරන වැරදිනේ මේ පාරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවනය කියන්නේ. එතකොට වැළකී සිටීම නිවැරදි ක්‍රියාවන් වෙනවා. එතකොට කියන්නේ සම්මා කම්මන්ත කියලා. හරි. හරි අපි යන් 32 වෙනි ප්‍රශ්නෙට උපේන ලද ධනය ධාර්මික ධනය සතර ආකාරයකින් පරිභෝජනය කළ යුතු බව පහදමින් බුදුරජාණන් වහන්සේ විසින් අනේ පිරිසිදුතුමාට දේශනා කළ සූත්‍රය කුමක්ද? ඊළඟ තමයි අහන්නේ. උපේන ලද ධාර්මික ධනය පරිභෝජනය කරන්න ඕනේ විදිය දේශනා කළ තියෙන සූත්‍රය. පත්තකම සූත්‍රය තමයි මේ ධනය පරිභෝජනය කරන්න ඕන විදිය දේශනා කරලා තියෙන්නේ. මෙතනින් ඔයාලට තව ප්‍රශ්නයක් හදන්න පුළුවන්. මේ පත්තකම සූත්‍රය දේශනා කරේ කාටද කියලා මේ අහන්න පුළුවන්. ඒතර මේකට උත්තරේ වෙන්නේ අනේ පිරිසිදුතුමාට. හරි. හරි අපි 23 වෙනි ප්‍රශ්නට සමජීවිකතා යනු බුදුදහමේ හැඳින්වෙන්නේ. මොකද්ද මේ සමජීවිකතා කියන්නේ? ඔව් මේ සමජීවිකතා කියන්නේ අයවැය මනාව තුලනය කරගෙන ජීවත් වීම. හරි අපි යන් 24 වෙනි ප්‍රශ්නෙට
පාලකයෙකු විසින් රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය කැප කරන්නේ නම් එය දසරාජ ධර්මවල හැඳින්වෙන්නේ කියලා තමයි අහන්නේ. ඔයාලට මතකද මේ දසරාජ ධර්මවල පාලකයෙක් අනුගමනය කරන්න ඕනේ මේ රාජධර්ම 10ක් පිළිබඳ දේශනා කළා දෙනවා. ඒ ටිකෙන් මොකටද අයත් වෙන්නේ මේ රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය වැය කිරීම. හරි අපි බලමු පිළිතුර. පරිත්‍යාගය යනුවෙන් තමයි හඳුන්වන්නේ පාලකයා රටවැසියා සඳහා තම ධනය, ශ්‍රමය, කාලය වැය කිරීම පරිත්‍යාග කියලා තමයි හඳුන්වන්නේ. පරිත්‍යාග කරනවා තම ධනය, ශ්‍රමය, කාලය පරිත්‍යාග කරනවා. හරි. අපි යන් 35 වෙනි ප්‍රශ්නට ditta dhamma vedaniya karma යනුවෙන් හැඳින්වෙන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද මේ ditta dhamma vedaniya karma කියන්නේ? මොනවාද? හරි අපි බලමු පිළිතුර. මෙලොවදීම විපාක දෙන කර්ම තමයි ditta dhamma vedaniya karma කියන්නේ. ඔයාලට මතකද ඒ විපාක දෙන කාලය යන කොටස හතරයි ditta dhamma vedini, උපපජ්ජතිනී, අපරාපරිවේදිනී, අහෝසි කර්ම කියලා තියෙනවානේ. ඒතර මේ ditta dhamma vedini කියන්නේ මෙලොවදීම උපවදින ඒවා. උපපජ්ජතිනී කියන්නේ මරණයන් මතු පළවෙනි ආත්මෙදී. අපරාපරිවේදිනී කර්ම කියන්නේ දෙවනි ආත්ම භාවයේදී හෝ ඊට පෙර. අහෝසි කර්ම කියන්නේ අහෝසිනේ. හරි අපි යන් 26 වෙනි ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ තෝදේය පුත්‍ර සුභමානවකයාට දේශනා කළ පරිදි ද්වේෂයෙන් තොරව කටයුතු කරන තැනැත්තා, දේශයෙන් තොරව, ඒ කියන්නේ තරහෙන් තොරව කටයුතු කරන තැනැත්තා කොහොමද ඉපදෙන්නේ? මොකක් කළාද? කියලා තමයි අහන්නේ. මොකද්ද විපාකේ? හරි අපි බලමු පිළිතුර. රූමත්ව උපදී. දේශයෙන් තොරව කටයුතු කරන තැනත්තා රූමත්ව උපදිනවා. උනාගිමලි මේ එහෙම්මෙන් සද්දපත් දැන නැති මේ සද්දපත් නැති වෙනකන් හිටියත් අපිට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. හරි. ඒකින්ද ඉතින් මං වැඩි වෙලාවට සද්දපත් ගණන් ගන්න එපා. මගේ කටහඬටම අවධානය දීලා ඉන්න. හරි. පොඩි ඇඩ් එකක් දැම්මේ. අපි යන් 37 වෙනි ප්‍රශ්නෙට. බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයන්හි ගුණ අවබෝධ කරගෙන ඇතිවන පැහැදීම බුදුදහමේ හැඳින්වෙන්නේ. මේ ත්‍රිවිධ රත්නයන් ගුණ අවබෝධ කරගෙන ඇතිවන පැහැදීම මොකද්ද? මොන ශ්‍රද්ධාව කියලාද හැඳින්වෙන්නේ? ශ්‍රද්ධාවන් දෙකයි, අමූලික ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒ දෙකෙන් මොකටද මේක අයත් වෙන්නේ? හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ආකාරවතී ශ්‍රද්ධාව කියලා තමයි හඳුන්වන්නේ. අවබෝධ කරගෙන ඇති වෙන පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව කියලා තමයි හඳුන්වන්නේ. හරි අපි යන් 38 වෙනි ප්‍රශ්නට. අනවජ්ජානි කම්මානි යන්නේ අවධාරණය කරන්නේ. මොකද මේ අනවජ්ජානි කම්මානි කියන්නේ? සම්මා කම්මන්ත කියන්නේ නම් ඔන්න නිවැරදි ක්‍රියාවන්. එතකොට අනවජ්ජානි කම්මානි මොකද්ද? හරි නිවැරදි රැකියාවන්. දැක අර ප්‍රශ්නයෙන්ම අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද කියලා. දැක්කනේ. එතකොට අනවජ්ජානි කම්මානි කියන්නේ නිවැරදි රැකියාවන්ට. හරි. හරි අපි යන් 39 වෙනි ප්‍රශ්නට. පුද්ගලයාගේ දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර ධර්ම දෙක මොනවාද කියලා තමයි අහන්නේ. දියුණුවට මේ සඳහන් කරුණු දේශනා කළා තියෙනවා. පළවෙනි එකේ ඊට පස්සේ දෙවෙනි එකේ පරිහානියට දේශනා කළා තියෙනවා. මොනවාද මේ සූත්‍ර දෙක? හරි අපි යම් පිළිතුර මොකක්ද කියලා බලන්න. මහා මංගල සූත්‍රය හා පරාභව සූත්‍රය. මේකට වෙන උත්තර එන්නත් පුළුවන්. හරි ඔයාලට මේක මේ උත්තරෙම තීරණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. ඔයාලා මේක බලන්නකො. මහා මංගල සූත්‍රය තමයි පුද්ගල දියුණුවට හේතු වෙන කරුණු දේශනා කරලා තියෙන්නේ. පරාභව සූත්‍රය තමයි පුද්ගල පරිහානියට හේතු වෙන කරුණු දේශනා කරලා තියෙන්නේ. හරි. ඔයාලා මේ දෙක මතක තියාගන්න. හරි. අපි යන් 40 වෙනි ප්‍රශ්නෙට. තව ප්‍රශ්න 10යි තියෙන්නේ. එතකොට මහානවර යුගය වන විට පරිහානියටපත් බුදුසසුන
නගා සිටුවීම සඳහා කටයුතු කර යතිවරයාණන් වහන්සේ කවුද කියලා තමයි අහන්නේ. මහනුවර යුගයේ පරිහානිපත් බුදුසසුන නගා සිටුවන්නේ කවුද? හරි අපි බලමු පිළිතුර. ඔව් වැලිවිට සරණංකර හිමි. හරි. ඉතින් මේකෙන් ඔයාලට තව ප්‍රශ්නයක් කියන්න පුළුවන්. වැලිවිට සරණංකර හිමි ඉන්නේ හිමි අයත් වෙන යුගය වගේ. එතකොට මහනුවර යුගය තමයි. නැත්නම් මහනුවර යුගයේ පරිහානිපත් බුදුසසුන දිනු කරන්න ක්‍රියා කළ තියෙන වැලිවිට සරණංකර හිමි. හරි. අපි 41 වන ප්‍රශ්නට බුදුගුණ අලංකාරය නම් කෘතියේ රචකයා වන්නේ කවුද? බුදුගුණ අලංකාරය රචනා කරේ? හරි අපි බලමු උත්තරේ. වීදාගම් මෛත්‍රී හිමි. ඔව් වීදාගම් මෛත්‍රී හිමිගේ තමයි බුදුගුණ අලංකාරය. බුදුගුණ අලංකාර රචනා කරේ වීදාගම් මෛත්‍රී හිමි. ඔයාලා දන්නේ නැත්නම් මේක මම පාඩම් කරගන්න. හරි. හරි අපි යන් ඊගාව ප්‍රශ්නට බුදුදහම ස්ථාපිත වීමත් සමග ලංකාවේ ඉදිකළ පළමු ස්තූපය වන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද ලංකාවේ ඉදිකළ පළමු ස්තූපය? මේක අපි හැමෝම දන්නවා. හරි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව් තූපාරාමයේ. තූපාරාමයේ තමයි ලංකාවේ ඉදිකළ පළමු ස්තූපය වෙන්නේ. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් තූපාරාමයේ ඉදිකරේ කවුද කියලා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා තමයි තූපාරාමයේ ඉදිකරේ. හරි අපි යන් 43 වන ප්‍රශ්නට තම නිවසට පැමිණෙන ආගන්තුකයන්ට සැලකීම බුදුදහමේ හැඳින්වෙන්නේ මොකද්ද? මොන බලීද? පංච බලී තිබිලා තියෙනවා. පංච බලී අතරින් මොන බලී වලටද අයත් වෙන්නේ ආගන්තුකයන්ට සැලකීම? හරි අපි බලමු පිළිතුර. අත්ති බලි. ඔව් අත්ති බලි කියන්නේ ආගන්තුකයන් සැලකීම. තව තියෙනවා රාජ බලි, දේව බලි. ඊට පස්සේ එන්න වගේ දේවල් තියෙනවා. එතකොට අත්ති බලි කියන්නේ ආගන්තුකයන් සැලකීම. හරි. හරි අපි 44 වෙනි ප්‍රශ්නෙට සිදුවත් බෝසතාණන් වහන්සේ සත්‍ය ගවේෂීව සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු අෂ්ට සමාධිපත්තිලාභී තවුසා කවුද? ඔව් කවුද අෂ්ට සමාධිපත්තිලාභී තවුසා? හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් උද්දකරාම බුද්ධ තමයි අෂ්ට සමාධිපත්තිලාභී තවුසා. බුදුරජාණන් වහන්සේට හම්බුනේ අෂ්ට සමාධිපත්තිලාභී තවුසා තමයි උද්දකරාම පුත්ත. හරි අපි යන් 45 වෙනි ප්‍රශ්නට මට්ටකුණ්ඩලී රජ්ජුමාලාවෙනියට පිහිටවීම මගින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ මොන ගුණයද කියලා තමයි අහන්නේ. මොකක්ද? ඔව් බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය තමයි මේ මට්ටකුණ්ඩලී රජ්ජුමාලාවෙනියට පිහිටවීම මගින් ප්‍රකට වෙන්නේ. හරි අපි 46 වෙනි ප්‍රශ්නට තව ප්‍රශ්න පහයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පතිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද? කවුද? රූප සම්පතිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව. අපි බලමු මොකක්ද උත්තරේ කියලා. මේ වක්කලී හිමි. වක්කලී හිමි තමයි බුදුරජාණන් වහන්සේගේ මේ රූප සම්පතිය දැක උන්වහන්සේ අනුගමනය කරන්න යොමුනේ වක්කලී හිමි. හරි. හරි අපි යන් 47 වන ප්‍රශ්නට නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා පිළිවෙත් රකින්න බැවින් සංගරුවන මොනා කියලාද හඳුන්වන්නේ? නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා පිළිවෙත් රකින්න බැවින් මොකක්ද සංගරුවන හඳුන්වන්නේ?
ඔව් පිළිතුර තමයි සුපටිපන්න නම් වේ. සුපටිපන්න කියන්නේ නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා පිළිවෙත් පුරන බැවින් තමයි සුපටිපන්න කියලා හඳුන්වන්නේ. හරි. අපි යන් 48 වන ප්‍රශ්නට උපේක්ෂා පාරමිතාව යනුවෙන් හැඳින්වෙන්නේ. මොකද්ද මේ උපේක්ෂා පාරමිතාව කියන්නේ? අපි බලමු මොකක්ද උත්තරය කියලා. කිසියම් පුද්ගලයෙකු වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මකුත් නැහැ, 아무තු පිළිකුලකුත් නැහැ. එතකොට එන්නේ ඉන්න කෙනාට තමයි උපේක්ෂා පාරමිතාව පුරනවා කියන්නේ. විශේෂ ඇල්මකුත් නැහැ, 아무තු පිළිකුලකුත් නැහැ. උපේක්ෂා පාරමිතාව. හරි. අපි යන් 49 වෙනි ප්‍රශ්නෙට උපේක්ෂා පාරමිතාව යනු හැඳින්වෙන්නේ. පොඩ්ඩක් ඉන්න 48 වෙනි ප්‍රශ්නේ මම නේද මේ? ඔව්. එතන පොඩි ප්‍රශ්නයක් කියලා දෙනවා. හරි. අපි යන් 50 වෙනි ප්‍රශ්නෙට අපේ අන්තිම ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරගත ලෙනෙහිදී දේශනා කළ සූත්‍ර ධර්මයේ වන්නේ. මොකද්ද ගිජ්ජකූට පර්වතයේ සූකරගත ලෙනෙහි දේශනා කළ දෙන්නේ මොකද්ද? මේක අර බුදු සිරිතයි පරිසරය යන පාඩමෙන් තමයි මේක අරන් තින්නේ. මොකද්ද ගිජ්ජකූට පර්වතයේ සූකරගත ලෙනෙහි. මොකද්ද? හරි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. මේ වේදනා පරිග්‍රහ සූත්‍රය. හරිද? ගිජ්ජකූට පර්වතයේ සූකරගත ලෙනෙහි දේශනා කළ දෙන්නේ වේදනා පරිග්‍රහ සූත්‍රය. හරි. ඔන්න දැන් අපි ප්‍රශ්න 50ම සාකච්ඡා කරා. ප්‍රශ්න දෙකක පොඩි දෝෂ දෙකක් සිදු වුණා. මම මේ ප්‍රශ්න දෙකට හරියන්න තවත් ප්‍රශ්න දෙකක් මේකෙන් පස්සේ ඉදිරිපත් කරන්නම් ඔයාලට. හරි ඉතින් නංගි මල්ලි ඔයාලට මතකද මේ ප්‍රශ්න දෙකක පොඩි කේසයක් ගිහලා තිබ්බා. ඉතින් අපි මේ ප්‍රශ්න දෙකට හරියන විදිහට තවත් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරමු. ප්‍රශ්න 50ට ගානට සරිලන විදිහට. හරි ඉතින් මං ගෙනා පළවෙනි ප්‍රශ්නේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරූ බව ප්‍රකට වන ජාතකය කුමක්ද? ප්‍රඥා පාරමිතාව පිරූ බව මොකෙන්ද ප්‍රකට වෙන්නේ? හරි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් උම්මංගේ ජාතකය. ඔයාලට මතකයි අර මේ සිංහල සාහිත්‍ය පොතේ පළවෙනි පාඩමේ තියෙනවානේ මේ උම්මගේ ජාතකයේ කවුද මේ මහෝජත පඬිතුමා රැති කර මේ ගිරාපෝතකයාගේ මේ මහෝජත පඬිතුමා තුල තිබු අර ප්‍රඥා පාරමිතාව ප්‍රකට වෙන්නේ. ඉතින් ඒකම තමයි මෙතනත් තියෙන්නේ මේ ප්‍රඥා පාරමිතාව පිරුව උම්මගේ ජාතකයෙන් තමයි සඳහන් වෙන්නේ. හරි අපි යන් ඊගා ප්‍රශ්නට බුදුරජාණන් වහන්සේ විසින් රත් වී බුබුලු නගන ජලයට උපමා කර ඇති නීවරණ ධර්මයේ කුමක්ද කියලා තමයි අහන්නේ. මොකද්ද රත් වී බුබුලු නගන ජලයට උපමා කරලා තියෙන්නේ මොකද්ද? ඔයාලට මතකද නීවරණ ධර්ම පහක් තිබ්බා. ඒ පහෙන් මොකටද රත් වී බුබුලු නගන ජලය උපමා කරලා තියෙන්නේ? හරි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව් ව්‍යාපාදේ නීවරණ ධර්මයට තමයි රත් වී බුබුලු නගන ජලය උපමා කරලා තියෙන්නේ. හරි ව්‍යාපාදේ කියන්නේ තරහවට. හරිනේ? හරි නංගි මල්ලි ඔන්න අපි දැන් MCQ 50ම සාකච්ඡා කරා. කේස් එකේ ප්‍රශ්න දෙකටත් තව ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. අපි 50ම කම්ප්ලීට් කරා. ඉතින් නංගි මල්ලි මේ 500 සාකච්ඡා MCQ 500 සාකච්ඡා කරන වැඩපිළිවෙලේ පළවෙනි පාර්ට් එක. ඉතින් තව පාර්ට්ස් 9කින් අපි 500ම කම්ප්ලීට් කරනවා. එතකොට ඔයාලා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊටු පාස්ට් එක දාපු ගමන් ඔයාලට miss කරගන්න නැතුව බලන්න පුළුවන්. එතකොට ඉතින් නංගි මල්ලි දැන් O level ලියන, ඒ කියන්නේ මේ අවුරුද්දේ O level ලියන නංගිල මල්ලලට ලොකු උදව්වක් කරලා තියෙනවා අපේ channel එකේ වීඩියෝස් වලින්. ඉතින් ඔයාලට මේ වීඩියෝස් ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් නංගි මල්ලි එහෙනම් ඉදිරි වීඩියෝස් ටික ඉක්මනටම හම්බ වෙනවා.